ඔව්. අපි යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න වගේ ඒක වැඩි දියුණු කරන්න ඕන මොනවද කියලා අපි දැන් අවධානය යොමු කරමු. මුලින්ම කතා කරොත් එහෙම මේ ශාරීරික සෞඛ්‍ය ගැන අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ යහපත් මානසිකත්වයක් පවත්වාගෙන යන්න. උදාහරණයක් වශයෙන් ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. ව්‍යායාම වල නිරත වෙද්දී අපි දන්නා සරල ව්‍යායාම ක්‍රම කියනවා. ඒ වගේ ව්‍යායාම පුහුණු කරුවන් ඉන්නවා. ඒ කෙනෙක් යටතේ හරි නැත්නම් සරල ව්‍යායාමයක් හරි කරලා ඔයාලට එදිනෙදා ජීවිතයට මේක පුරුද්දක් කරගන්න පුළුවන්. ඒ වගේම පෝෂ්‍යදායී ආහාර වේලා කලට වේලාවට ලබා ගැනීම, ඒ වගේම දෛනිකව මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය කරන ජල ප්‍රමාණය ලබා ගැනීම, මේ වගේ දේවල් අත්‍යවශ්‍ය කාරණා. ඒ වගේම වැඩිම සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රමාණවත් නිින්ද කියන්නේ. වැඩිහිටි පුද්ගලයෙක් නම් දිනකට පැය 7ක් හෝ 9ක් කියන කාලයක් අපි නිින්ද ලබා ගත යුතුයි. ඒ වගේම අපි දැන් මේ වර්තමානයේ වැරදි පුරුද්දකට ගුරු වෙලා ඉන්නවා මොනවද? නිින්දට පෙර මේ තිර ඇබ්බැහියට. ඒ කියන්නේ ජංගම දුරකථන භාවිතය. මේවා අවම කරගන්න පුළුවන් නම් අපිට යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි සම්බන්ධතා පවත්වාගෙන යාම. මේ සම්බන්ධතා පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය කාරණා. මොකද අපිට එන ගැටලුවක්, අපිට එන කරදරයක් අපේ මිතුරන් එක්ක නැත්නම් අපේ පවුලේ කෙනෙක් එක්ක අපිට බෙදා ගන්න තියෙනවා නම් අපිට ඒ ප්‍රශ්න වලට තව කෙනෙක්ගේ විසඳුමක් ලබා ගන්න පුළුවන්. හැබැයි අපිට විශ්වාසවන්තයෙක් පුද්ගලයෙක් වෙන්න. ඉතින් මේ වගේ යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාමත් මේ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න වගේම වර්ධනය කරගන්නත් අපිට උපකාරී වෙනවා. ඒ වගේම මේ අපේ එදිනදා ජීවිතයේදී ජීවත් වෙද්දී මේ ආතතිය කියන්නේ අපිට නිරන්තරව ඇති වෙන දෙයක්. එතකොට අපි මේ ආතතිය කළමනාකරණය කරගන්නත් විවිධ කාර්යයක් කරන්න පුළුවන්. විවේකය අත්‍යවශ්‍ය කාරණාවක්. අතිශය කාර්යබහුල රැකියාවල නිරත වෙන අය වුණත් විවේකය කියන්නේ මිනිසෙක්ට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් විවේක ගන්න පුළුවන් හැම අවස්ථාවකම. ඒ වගේම තම කැමති දේවල් කරන්න. ඔයා සින්දුවක් අහන්න කැමති නම් අනිවාර්යෙන් සින්දුව අහන්න. ඔයා ඒ වගේම ෆිල්ම් එකක් බලන්න කැමති නම් අනිවාර්යෙන් ෆිල්ම් එකක් බලන්න. මොකද ඔයා ආස කරන දේවල් ඔයා කරොත් එහෙම ඔයාට මේ මානසික සෞඛ්‍ය කියන දේ ඇති කරගන්න පුළුවන්. ඒ වගේම හොඳින් මතක තියාගන්න ඕනේ එපා කියන්න බෑ කියන්න ඒ අවස්ථාවේදී පුරුදු වෙන්න. මොකද ඔයා මානසික ආතතියකින් හරි වැඩකට හිර වෙලා හරි ඉද්දී තවත් රාජකාරියක් ඔයාට පවරනවා නම් ඔයා ඒ මානසික පීඩාව දරාගෙන ඒක බාර ගන්නවා කියන්නේ ඒක ඔයාගේ මානසික සෞඛ්‍යයට ගැටලුවක්. ඒ නිසා සුදුසු අවස්ථාවේදී බෑ කියන්න සහ එපා කියන්න පුරුදු වෙන්න. ඒ වගේම මේ ස්වභාවික පරිසරයක සම්බන්ධ වෙන්න. ස්වභාවික පරිසරය කියන්නේ යහපත් මානසික සෞඛ්‍යයක් ඇති කරන්න හොඳම ඔප්ෂන් එකක් කියලා මට ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ සිතුවිලි කළමනාකරණය කරගෙන. ඒ කියන්නේ අපි නැවතත් මතක් කරගත්තොත් මේ අපිට එන ධනාත්මක සිතුවිලි, ඒ වගේම ඍණාත්මක සිතුවිලි නිසි ලෙස කළමනාකරණය කරගන්න වගේ දේවල් අපි අනිවාර්යෙන් කළ යුතුයි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය තව තවත් වර්ධනය කරගන්න.